අද රටේ බොහෝ ගනුදෙනුවලදී පාරිභෝගිකයා හා වෙළෙන්දා අතර මුදල් එහෙම නැත්නම් කාසි හෝ නෝට්ටු භාවිත වන්නේ නැහැ. ඒ වෙනුවට ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් හෝ ප්‍රීපේඩ් එහෙම නැත්නම් පෙර ගෙවුම්පත් භාවිත කරනවා. තොරතුරු තාක්ෂණයේ ඵලයක් ලෙස මෙවැනි විවිධාකාරයේ කාඩ්පත් ගෙවීමේ ක්‍රමයක් වශයෙන් හඳුන්වා දීමට පෙර පවා ශ්‍රී ලංකාවේ මගී ජනයා පෙර ගෙවුම්පත් භාවිතයට හුරු වී සිටියා. ඒ මාසික වාර ප්‍රවේශපත් ක්‍රමය හරහා පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගීන් තමන්ගේ මාසික බස් වියදම වේලාසනින් වෙන් කර තබා ගන්නවා. එසේ වෙන් කරන මුදල පෙර ගෙවුම්පතක තැන්පත් කිරීමට අවස්ථාවක් ලදහොත් ඒ සමස්ත බස් මගීන්ගේ ප්‍රසාදයට හේතු වන්නක්. පොදු ප්‍රවාහන සේවාව සඳහා භාවිත වන මෙම පෙර ගෙවුම් සේවා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද? පෙර ගෙවුම්පතක් මිලදී ගන්නා බස් මගියා දුරකථන සම්බන්ධතාවකට රීලෝඩ් ආකාරයට සිය මුදල තම පෙර ගෙවුම්පතට ඇතුළත් කර ගන්නවා. අවශ්‍ය නම් මගියාගේ සමස්ත මාසික බස් වියදම එකවර රීලෝඩ් කිරීමට හැකියාව පවතිනවා. දැන් මේ මගියා සිය ප්‍රවේශ පත්‍රය මිලදී ගන්නේ පෙර ගෙවුම්පත ඉදිරිපත් කිරීමෙන්. සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයට සමාන මෙම ටර්මිනලය පහසුවෙන් භාවිත කළ හැකියි. අදාළ මාර්ගයේ ගාස්තු වගුවට අනුව සකස් කෙරෙන කේත ක්‍රමයක් මගින් එක් දුර හඳුනා ගැනෙනවා. කොස්වත්ත දෙහිවල බස් මාර්ගයේ විවිධ දුර සඳහා ගාස්තු 7ක් ක්‍රියාත්මකයි. නව යන්ත්‍රය භාවිතයේදී අනුගමනය කළ යුතු වන්නේ අදාළ දුර සඳහා වූ කේත අංකය ඔබා මගියාගේ පෙර ගෙවුම්පත ටර්මිනලයට යොමු කරවීමයි. පෙර ගෙවුම්පත ටර්මිනලයට යොමු කිරීමේ කාර්යය මගියාටම කළ හැකි වීම හේතුවෙන් ප්‍රවේශ පත්‍රය ඉතා කඩිනමින් නිකුත් කළ හැකි වීම මෙම ක්‍රමයේ විශේෂ වාසියක්. ඉතිරි මුදල සටහන් වීම හේතුවෙන් ඊළඟට රීලෝඩ් කළ යුත්තේ කුමන අවස්ථාවකදීද යන්න මගියාට තීරණය කළ හැකි අතර රීලෝඩ් කිරීමේ මධ්‍යස්ථාන අනාගතයේදී සුලභ වනු ඇති. පෙර ගෙවුම්පතක් නොමැති මගීන්ගෙන් මුදල් අය කර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට මෙම ටර්මිනලයෙහි පහසුකම් පවතිනවා. ඉහළ ගනුදෙනු සංඛ්‍යාවක් සිදුවන බස් රථයක මගියාගෙන් මුදල් එක් රැස් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමයේදී වැඩි වශයෙන් දුෂ්කරතාවට මුහුණ දෙන්නේ කොන්දොස්තර මහතායි. මගියාගෙන් මුදල් භාර ගැනීම, ඉතුරු මුදල් ආපසු දීම යන කාර්යය දහස් වරක් කරන්නට සිදුවීමෙන් කොන්දොස්තර මහතාගේ කාලයෙන් වැඩි කොටසක් මේ ඒකාකාර කටයුත්තට කැප කෙරෙනවා. එමෙන්ම එක් රැස් වන මුදල් පරිස්සම් කිරීමේ වගකීම බස් රථයේ කාර්ය මණ්ඩලය මත පැටවෙන්නක්. මෙවැනි අතෘප්තිකර කටයුතු වලින් නිදහස් වී පිළිගත් වෘත්තිකයින් ලෙස නව තොරතුරු සංවේදන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් සිය වගකීම නිසි අයුරින් ඉටු කිරීම සඳහා පෙර ගෙවුම්පත් ක්‍රමය ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයට ඉහළ වටිනාකමක් එක් කරනවා. දිනය අවසානයේදී ටර්මිනලය හරහා බස් රථයේ ආදායම පිළිබඳ තොරතුරු වලට අදාළ පූර්ණ වාර්තාවක්ද ලබාගත හැකියි. එමෙන්ම ඒ දිනේ ආදායම ආරක්ෂිතව බැංකුවට යැවෙන නිසා මුදල් ප්‍රවාහනය හා මුදල්වල ආරක්ෂාව පිළිබඳ අමතර වගකීමෙන්ද කාර්ය මණ්ඩලය නිදහස්. මට ඇත්තටම පහසුයි. මගේටත් මටත් බොහොම පහසුයි මේක කාඩ් සිස්ටම් එක අපක. ටිකට් කඩන්න පුළුවන් එක්කන්ට. අර වගේ ප්‍රශ්නකුත් නැහැ. අර පරිස්සම් කිරීම ගැන බලනකොට අපිට දැන් අපේ අතේ මුදල් ගැවසීමක් නැහැ මේක. නිසි පරිදි කාලසටහන අනුව ක්‍රියාත්මක වීමටද නව ක්‍රමයේ රුකුලක්. වෘත්තීමය පිළිගැනීම පමණක් නොව සිය සමාගමේ නිසි සැලකිල්ල හා වඩා ආකර්ශනීය මූල්‍ය ප්‍රතිලාභ පරිනැමීම සඳහා පෙර ගෙවුම්පත් ක්‍රමය හවුල් කරගත හැකි වනවා. ඒ සේවක කාර්ය සාධනය ඇගීම සඳහා අවශ්‍ය වන තොරතුරුද පෙර ගෙවුම්පත් ක්‍රමය තුළින් ලබාගත හැකි වේ.